According to recent reports, the dam is currently around 75-80% full. The exact water level in the dam. හලෝ අද මම ඔයගොල්ලන්ට කලින් වීඩියෝ එකේ කිව්වා වගේ අපි යනවා පොඩි ඩ්‍රයිව් එකක් මේ පවර් Pontiac Firebird 3rd gen cars කීපයක් එක්ක ඔයගොල්ලන්ට පේන්නේ අර ඉස්සරහා යන එකක් ඒකත් 83 කාර් එකක් තව කාර් ගොඩක් තියෙනවා නයිට් රයිඩර් කන්වර්ට් කරපුවා නැහැ හැබැයි I think ඔරිජිනල් විදියට තියෙන කාර්ස් ඉතින් අපි යනවා මේ මෙහෙ තියෙනවා පොඩි තැනක් ලස්සන ඩෑම් එකක් ළඟට පැයක විතර ඩ්‍රයිව් එකක් ඉතින් අපි ඒකට යන ගමන් ඉන්නේ මම ඔයගොල්ලන්ට වීඩියෝස් ගේන්න ඒ කාස් වල ඩීටේල් වීඩියෝ එකක් ගේන්න. ඉතින් ඔක්කොම මේ කාර් ගැන ඉන්ට්‍රස්ට් තියෙන කට්ටිය ඉතින් ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න. මොකද එකම ඉන්ට්‍රස්ට් එක තියෙන කට්ටියක් හම්බුනාම ඉතින් අපිට ෂෙයා කරගන්න පුළුවන්. ඉතින් මේ කාස් වල තියෙන ඉෂුස් මොනවද? තමන්ගේ කාස් වලට මොනවද කරලා තියෙන්නේ? ඒ වගේ ඉතින් මේ හැමෝම නයිට් රයිඩර් ෆෑන්ස්ලා ඉතින් සමහර කට්ටිය ඉස්සරහට හිටන් ඉන්න ෆුලි ඩෑෂ්බෝඩ් එකත් එක්ක මේව කරන්න කාර් එක බිල්ඩ් කරන්න. ඉතින් ඒගොල්ලෝ මේක දැකලා ගොඩක් සතුටු වුණා. මේක කතා කරන හැටි AI ඒව දැකලාම තිබුණා සමහර කට්ටිය මේ මොකද මේ AI තාම ආව විතරයිනේ ඉතින් වැඩි ගොඩක් කාස් රෙප්ලිකාස් මේක ඉම්ප්ලිමන්ට් කරලා නැහැ තාම ඉතින් ඒගොල්ලොත් මයි කාර් එක දැකලා ගොඩක් සතුටු වුණා මේ මොකද අපි ගමන පටන් ගන්න කලින් අපි මෙතන පොඩ්ඩක් ඉන්දියා පෙට්‍රල් ස්ටේෂන් එක ඉතින් අපි බලමු ඉස්සරහට තව වීඩියෝස් ගේන්න ඉතින් වාහන ටික පොලිමට අපි යනවා ලස්සන තැනකට යන්නේ වීඩියෝස් ගේන්න Vic Knight. Built in Melbourne, Australia, Vic Knight is more than a car. It is a symbol of passion, precision, and perseverance. With its sleek design and advanced features, this kit replica roars onto the streets. This is Vic Knight. A new era of hero rides begins. ඔව් ඉතින් අපි 1 hour වගේ ඩ්‍රයිව් එකකට පස්සේ අපි යනවා මේ පාර්ක් එකකට හීල්ස්විල් වල තියෙන්නේ මේක ඇතුලේ ඉන්න දැන් අපි ඉතින් ඩෑම් එක ළඟට තමයි යන්නේ. ඔව් අද ඇත්තටම මේ ජෙට් කාස් 4ක් තියෙනවා වගේ එකත් එක්ක. ඊට අමතරව තව කාර් එකක් ඇවිත් තියෙනවා මට ඒක හරියට බලා ගන්න බැරි මොකද මොඩල් එක කියලා. ඊට පස්සේ මම පෙන්නන්නම් මේ ඉතින් ඔය කාර් 4යි ඒකයි කාර් 5ක් ඔක්කොම තියෙනවාද. මේ පාර්ක් එක ඇතුලේ ඩෑම් එක ළඟට යන ගමන් ඉන්නේ. මේක 1984 Pontiac Trans Am එකක් මේක විශේෂත්වය වන්නේ මේක 1984 ඔස්ට්‍රේලියාවේ බ්‍රෑන්ඩ් නිව් ගෙන්නලා රයිට් හෑන්ඩ් කන්වර්ට් කරලා තියෙනවා මේකේ නයිට් රයිඩර් එකේ තියෙන වගේ කවුල් හුඩ් එක තියෙනවා මේ බලන ඉන්ටීරියර් හොඳටම තියෙන ඔරිජිනල් කන්ඩිෂන් මොනවත් මොඩිෆයි කරලා නැහැ සෙන්ටර් කන්සෝල් එකත් 82 එක ඊට පස්සේ ටර්බෝ කාස්ට් වීල් නයිට් රයිඩර් එකේ වීල්මයි තියෙන්නේ ස්පොයිල් එක තමත් හොඳ කන්ඩිෂන් එකේ තියෙනවා මේක ඕනර්ස් මේ තුන්වෙනි ඕනර් ළඟ තමයි දැන් තියෙන්නේ මේක තියෙන්නේ කාබි එන්ජින් එකක් including speech recognition and vehicle control as well as a witty personality. My primary purpose is to assist and protect you in your adventures. How may I be of service? Mate, it makes me grin like a 5-year-old, man. Yeah. How good is it? Did you have this show in Sri Lanka, Edisha? Yeah. It was very popular in Sri Lanka. Yeah. Still. Here you go. It's not my car, but Edisha will let you. Take it everywhere. I want to ask some questions, but I better not. Tell me about the TV show Night Rider. I see you're talking about Knight Rider, a popular TV show that featured This is actually the first time I've ever
මේක 1982 කාර් එකක් ට්‍රාන්ස්ෆර්ම් එකක්. මේක ඔයගොල්ලන්ට පේනවා ඇති ෆ්ලැට් බොනට් එකක් තියෙන්නේ. මොකද මේක බේස් මොඩල් එකක්. කවුල් හුඩ් එක ආවේ බේස් මොඩල් එකේ ආවේ නැහැ. ඒ වගේම මේක හાર્ඩ් টොප් ටී টොප් එකක් නේ වහලා අරින්න බෑ. ඒ වගේම මේකේ තියෙන කාබි එන්ජින් එකක්. මේක විශේෂත්වය වෙන්නේ මේක ECU කන්ට්‍රෝල් කාබි එකක් තියෙනවා. මේක 1983 එකක්. මේකේ තියෙන්නේ ක්‍රොස් ෆයර් එන්ජින් එක. ඔරිජිනල් නයිට්‍රයිඩ් කතාවට යූස් කරපු කාර්ස් වල තියෙන වගේ එන්ජින් එකක්. මේකේ තියෙන වීල් එක ඇවිල්ලා ටර්බෝ ෆින් වීල්ස්. මේක ටර්බෝ කාස්ට් නෙවෙයි නයිට්‍රයිඩ් එක තියෙන එක වගේ පෙන්නට ඒක නෙවෙයි. මේකේ කවුල් හුඩ් එක තියෙනවා. ඒක টপ ඔෆ් ද රේන්ජ් එකක්. ඉතින් මේකේ මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ ක්‍රොස් ෆයර් එන්ජින් එක තියෙන්නේ කාබි එන්ජින් එකක් නෙවෙයි. ඉතින් මේකත් නයිට්‍රයිඩ් රෙප්ලිකා එකක් හදන්න ගන්න ගොඩාක් ළඟින් යන කාර් එකක්. මොකද සෙන්ටර් කන්සෝල් එකයි ඔක්කොම ඒ ටික තියෙනවා. ඉතින් තාම මෙයා මේක රීස්ටෝර් කරගෙන එන ගමන් ගොඩ පේනවා. ඉතින් තාම පේන් ජොබ් එක කළා. According to recent reports, Maroondah Dam is currently around 75-80% full. The exact water level in the dam can vary depending on recent weather conditions and seasonal factors. Thank you. No, because I've got my. So if you go and look at my radar, that's the factory line. මේ තියෙන්නේ ක්‍රොස් ෆයර් එන්ජින් එක. ඔයගොල්ලෝ එන්ජින් එක টොප් එක දිහා බැලුවම අඳුර ගන්න පුළුවන්. ඔක තමයි ක්‍රොස් ෆයර් එක 83 කාර් එකේ. So when your speedo sends out a pulse, and I use what I call a pulse generator. Yep. That's what I'm looking about. මේක තමයි 82 කාර් එකේ කාබ් එන්ජින් එක. මේක විශේෂත්වය වෙන්නේ මේක ඉලෙක්ට්‍රොනිකලි කන්ට්‍රෝල් කාබ් එකක් තමයි මේකේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේකත් ඔරිජිනල්. ඉතින් මේක පුලි එන්ජින් එක පේන්ට් කරලා පුලි රීස්ටෝර් කරලා තියෙන මේ කාර් එක. මේක තමයි අර මම ඉස්සෙල්ලා පෙන්නුවා 82 සුදු පාට එක හાર્ඩ් টොප් තියෙන්නේ. මේක තමයි 84 කාර් එකේ කාබ් එන්ජින් එක. මේකත් 100%ක් ස්ටොක් තියෙන. කිසි මොඩිෆිකේෂන් එකක් කරලා නැහැ. About your turbo boost function. Turbos, short for turbochargers, are devices used in internal combustion engines to increase the amount of air flowing into the combustion chamber. They are driven by the exhaust gases produced by the engine. The boost function of a turbocharger is a measure of the amount of increased air pressure that the turbocharger can produce. This increased air pressure, also known as boost, allows the engine to burn more fuel, resulting in more power and increased engine performance. Very informative, kid. Thank you. Do you like living in Australia? As an artificial intelligence, I don't have emotions, so I don't experience feelings like love. However, I am programmed to assist and interact with users in the most helpful and enjoyable way possible. I enjoy providing information, answering questions, and engaging in conversation with users, whether it's about Australia or other topics. If there's anything specific you would like to know or discuss, feel free to ask. That is unreal. ඉතින් දැන් අපි ගෙදර යන ගමන් ගොඩක් කට්ටිය හම්බුණා. ඇත්තටම ට්‍රාන්ස්ෆර්ම් 4ක් තිබ්බ මේකත් එක්ක. ඉතින් ඔයගොල්ලෝ දැක්කනේ ට්‍රාන්ස්ෆර්ම් වල විස්තර. ඉතින් මේ පළවෙනි පාර තමයි මෙල්බර්න් වල උත්තර ට්‍රාන්ස්ෆර්ම් ගොඩක් එකට මේ. ඉතින් අපි බලනවා තව තියෙනවා කාස් කීපයක්. කොහොම කාස් 10ක් 15ක් වගේ මෙහි තියෙනවා මේ ට්‍රාන්ස්ෆර්ම් අපි දන්න කට්ටිය කියලා. ඉතින් අපි ඔය ගෲප් එකක් හදලා ඔක්කොම ටික ඉස්සරහට එකතු කරගන්න බලන එක දවස් දෙකක් ලොකු ෂෝ එකක් වගේ ලොකු මීට් අප් එකක් කරන්න කාස් ඔක්කොම ටික එක තැනකට ගේන්න. ඉතින් ගොඩක් දේවල් කතා කරා වාහන ගැන මේ විශේෂයෙන් ට්‍රාන්ස්ෆර්ම් ගැන ඒක ගැන. ඉතින් ඒක තමයි ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගත්තේ. මේ ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.